subscribe කරලා නැති උන් ඉන්නවනේ. ඔන්නෝක subscribe කරලා මෙච්චර වැඩ කරනවා නිගමනෝක subscribe කරන්නේ නැහැ නේ උඹලා හරි. subscribe කරලා එහෙම නැත්තම් ඔය කරන්න ඉතින් මනුස්සකම උඹලා මිනිස්සු වශයෙන් පොඩ්ඩක් කරලා දාන්න. තව වැඩ කරන්න කියලා දවස් 20ක් 22ක් වගේ තියෙන. ඒතර මේ වගේ කාල සීමාවක් තියාගෙන සාමාන්‍යයෙන් හරියට වගකීම් සහගතව මේකේ බරපතලකම දැනගෙන වැඩ කරන ළමයෙක් කොහොමටවත් මේ වගේ වෙලාවක Tamanට වැඩක් කරන්න පුළුවන් උපරිම ක්වොලිටි එක මෙච්චර නම් ඊට යටින් වැඩ කරන්නේ නැහැ. මොකද ඔයාට දැන් සරලව හිතන්නකෝ මෙතන ඉඳන් අපි පැය 3ක් වගේ වෙලාවක් පැය 2කමාරක් 3ක් අතර වෙලාවක් මේක කරගෙන යනවා. ඒතර ඒක Tamanට කරන්න පුළුවන් එක ලෙවල් එකක් තියෙනවනේ. ඊටු සියලු දේවල් ඔළුවෙන් අයින් කරලා අනම්මනම් ෆෝන් වල වෙන ඕබන් දැන් සමහර කාට වැඩේ කරන ගමන් නිකන් ඇවිල්ලා යනවා. ගිහිල්ලා කාට හරි මෙසේජ් එකක් දානවා. නිකන් Facebook පොඩ්ඩක් ගිහිල්ලා බලනවා. YouTube එකේ අනිත් වීඩියෝ වල මොකද වෙන්නේ බලනවා. එහෙමත් කරන්න පුළුවන් වැඩක් කරනකොට එහෙම කරන විදිහක් අනිවාර්යෙන් ඉන්නවා. එහෙම කරන්නේ නැතුව ඒ සියල්ල පැත්තකට දාලා අවශ්‍ය දෙයකට විතරක් ප්‍රශ්නයක් අහද්දී හෝ නිකන් අපි කතා බහක් කරද්දී පොඩ්ඩක් Telegram group එක බැලුවට කමක් නැහැ. ඒරින් අනිත් වෙලාවල වලට වල්පල් කියවන්න නැතුව අනිත් මේ Facebook වල YouTube වල චුට්ට යනවා නම් මනම් කතන්දර නැතුව හරියට මේකට කමිට් වෙලා අපිට තව දවස් 20ක් 22ක් හරියට වැඩ කරන්න තියෙන්නේ. අනාගතයේ අවුරුදු 30 ගණන් 40 ගණන් වල දේවල් මේක මත තීරණය වෙනවා. ඒ අනාගත අවුරුදු 30 40ක් වෙනුවෙන් මෙතන පැය දෙකමාරක් Tamanට අර එහෙම හරියට වැඩේට ફોකස් වෙලා ඉන්න බැරි වෙන්න බෑනේ. එහෙම බැයි නම් ඔයාට එහෙම හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙන්න බෑනේ කොහොමද? අසාර්ථක මිනිස්සු කියලා જાතියකුත් මේ ලෝකේ ඉන්නවනේ. එතකොට මේ ඔයා තීරණය කරන්න ඔයා මේ වෙලාවේ මේ වැඩේ කරන්නේ කොයි වගේ ફોකසින් ලෙවල් එකකින්ද කියලා. එක ළමයෙක් Tamanට කරන්න පුළුවන් උපරිමයේ දීලා කරනවා. තව ළමයි ප්‍රමාණයක් එහෙම නැතුව ඊට අඩුවෙන් අර මං කියපු විදිහට වෙන වැඩත් එක්ක ඔළුව කලවල් කරගෙන එහෙමත් මේ වැඩේ කරනවා. එතකොට තේරුම් ගන්න Tamanට පුළුවන් උපරිමයට මේ වගේ දේවල් අන්තිම දවස් 20වත් මං කියන්නේ කරෝතින් Tamanට මේ වෙලාව හරි යන්න පුළුවන් උපරිම රිසල්ට් එකකට ඕගලන්ට යන්න පුළුවන් වෙනවා. හැබැයි මේ වෙලාවෙත් ඕගලන්ට කරන්න පුළුවන් උපරිමයේ කරන්න නැතුව ඊට පල්ලෙහා ලෙවල් එකකින් නම් වැඩේ කරන්න ඔයාලට ලැබෙන රිසල්ට් එකක් අනිවාර්යෙන්ම ඔයාලට යන්න පුළුවන් උපරිම මට්ටමට වඩා පල්ලෙහා රිසල්ට් එකක්. ඒක එහෙම වෙන්න ඕන ළමයි. ඒක සරල තර්කයක් නේ. ඒක රොකට් සයන්ස් නෙවෙයි සාමාන්‍ය විදිහට තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒ අනුව Tamanට අවශ්‍ය දේ අනුව Tamanට අවශ්‍ය Tamanට පුළුවන් උපරිම රිසල්ට් එකකට යන්න නම් මේ වැඩේ Tamanට පුළුවන් උපරිම ක්වොලිටි එකකින් කරන්න. Tamanට එච්චර Tamanට පුළුවන් උපරිම රිසල්ට් එකකට යන්න ඕනේ නැත්නම් Tamanට අවුලක් නැත්නම් අනිත් මිනිස්සු Tamanගේ උපරිමේ නොවන තැනකින් Tamanව මනින්න එක සම්බන්ධව ඔයාලට ගැටලුවක් නැත්නම් මොකද ඒ ලෙවල් වලින් ඔයාලව පැහැදිලිව මැනෙනවා. ඒක ඔයාලගේ පවුලෙන් පටන් ගත්තම වටේ පිටේ ගෙවල්ද නෑදෑයෝද ඉතින් ඉස්සරහට ලෝකෙට බැස්සහම ඒ තියෙන හැම ඉන්ටර්විව් එකකමද හෝ කැම්පස් යනකොටද මේ හැම තැනකදීම ඔයාව මැනෙනවා ඒ ලෙවල් කියන එක ඇතුලේ. ඔයාට අවුලක් නැත්නම් ඔයාගේ උපරිමයට වඩා යට තැනකින් ඔයාට මැනුණාට කමක් නැහැ. එහෙම කරගෙන යන්න. හැබැයි ඔයාට ඔයාගේ උපරිමයෙන් නම් ඔයාව මනින්න ඕනේ ලෝකය. එතකොට මේ එහෙනම් මේ වෙලාවත් අඩුමතර මේ වෙනකන් වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ. ඒක හිතන්න යද්දී අතර කළා දාන්න ළමයි. ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් මෝඩම වැඩේ ඇත්තටම. ඒ කියන්නේ පරණ බැරි වෙච්ච ඒවා ගැන හිතින්නේ. මොකද දැන් ඕක හිතුවා කියලා වෙනස් කරන්න බෑනේ කොහොමදවත්. ඒක හිතන එකෙන් වෙන්නේ දැන් වැඩ කරන්න තියෙන වෙලාවක් නැති වෙන එක. ඒ නිසා මෝඩ වෙන්න එපා. හැංගීම් වලට අනුව වැඩ කරන්න එපා. පරණ දේවල් වෙනස් කරන්න බෑ. ඒක සම්පූර්ණයෙන් ඉතින් අමතක කරලා දාන්න. ඔයාලට වෙනස් කරන්න බලන්නේ මේ මොහොත, මේ ඊළඟ විනාඩි 10, ඊළඟ පැය භාග, ඊළඟ පැය දෙක. ඔයාලා වැඩ කරන විදිහ විතරයි ඔයාලට වෙනස් කරන්න පුළුවන්. එතකොට ඒක හරියට ඔළුවට අරගෙන ටිකක් අර දැනුම් තේරුම් තියෙන ළමයි විදිහට එහෙම මේකේ වැඩේ කරන්න නැති යම් ප්‍රමාණයක් කොහොමත් ඉන්නවා කොච්චර කරත් මේ බරපතලකම තේරෙන්නේ නැති. ඒගොල්ලෝ ඒ විදිහට යයි එයාලට යම් දේවල් ටිකක් වෙයි. ඉතින් මේ ලෝකේ බහුතරයක් මිනිස්සු එහෙම Tamanට ඕන දැනට යන්නේ නැහනේ. ඉතින් එතකොට අරකට අහු වෙන්න එපා. පුළුවන් තරම් මේකට හරියට මේ කියන කාරණාව තේරුම් අරන් පිළිවෙලට මේ වැඩේ කරගෙන යන්න. ඔයාලා මේක අතහැරලා දැම්මොතින් යම් තැනක ඔයාලා මේක අතහැරලා දැම්මොතින් කම්මැලි නිදිමතයි බඩගිනි දැන් කාලේ ඉන්නවා දැන් නිදිමතයි නිදාගෙන ඉන්නවා එහෙම මෝඩ විදියට ඔයාලා හැසිරෙන්න පටන් ගත්තොත් ළමයි මේ කරන කිසිම දෙයක තේරුමකුත් නැහැ. සහ ඒක පට්ට එතිකල් යවුල් නෑ සදාචාරාත්මකව මාර අවුල්. ඉතින් අම්මලා තාත්තලා බලන් ඉන්නවා බල මේ මැච් එක ගහගෙන ගන් අපි ගුරුවරු වශයෙන් පුළුවන් හැටියට මේ තවල් රැ නැතුව එක ඒව කර එක එක දේවල් අලුතින් හිතේ. දැන් මේක ප්ලෑන් එකේ තිබ්බ එකක් නෙමෙයි. ඉනෝගනික් කෙටි සරහන් එක ප්ලෑන් එකේ තිබ්බේ නෑ. ඉනෝගනික් නයිට් එකෙන් කරලා ඉවර කරන්න හිටියේ. ආයෙ එකක් දාගෙන කර ඇයි ලබන සතියේ ක්වෙස්චන් බේස් රීඩින් එකට අදට වඩා ගැලපෙන්නත් එක කරේ මේක. ඒතර එහෙම කර මේ කරන එකේ කිසි තේරුමක් නැති වෙනවා. ඕගොල්ලෝ අනිත් පැත්තට මේකෙන් ගන්න ඕන වැඩේ කරගෙන තනියෙන් කරන්න ඕන වැඩේ කරේ නැත්තම්. අපේ පැත්තෙන් කළ යුතු ප්‍රමාණයට බොහොම එහා අපි කරනවා. ඔයාලා අනිත් පැත්තට හරියට කල්පනා කරලා බලන්න ඔයාලා ඒක කරනවද කියලා. එහෙම නැත්තම් තව දවස් 20 ගාණක් තියෙනවා හරියට ඔයා කවුද කියලා ඔයාට ඔප්පු කරගන්න. නැත්තම් නිකන් බලගෙනම මහා කලකිරීමකින් තමයි අන්තිමට මේක ඉවර කරගන්නේ. හරි? ඒ නිසා දැනටත් සමහර කඩේ කලකිරීම ඇති හැබැයි අඩු ගානේ අන්තිම මාසෙරි මට පුළුවන් උපරිමේ මං කරා කියලා කියන්න පුළුවන් මට්ටමට මේක හරි ගස්සන්න මේක අනිත් පැත්ත හරවන්න හිතන්නේ නැති වෙනස්කම් මේ කාලය තුල කරන්න පුළුවන් එකම දේ අතෑරලා දාලා ඉන්න නැතුව කරන්න පුළුවන් අන්තිම දේ වෙනකන් දඟලන්න. ඒ කියන්නේ මම ඔය සමහරක් වෙලාවට කියන්නේ ඔයාලා ගෙදර කාට හරි ඔයාලා ගෙදර කාට හරි ඔයා කැමති මිනිස්සෙක් ඔළුවට පිස්තෝලයක් තියලා ඔබ වැඩ කරේ නැත්තම් වෙඩි තියනවා කිව්වොත් ඔයා වැඩ කරන විදිහක් තියෙනවා. මේ යන්නේ අන්තිම දවස් 20 ගාන ළමයි. ඒ කියන්නේ වැඩ කරන්න තියෙන තව අන්තිමට තව දවස් කිහිපයක් අතහැරලා මම මේ කියන්නේ. හරියට බලුවොත් මේ මාස තව දවස් 20 ගානක් තියෙන්නේ. මේ වෙලාවේ ඇහැට නොපෙනෙන පිස්තෝලයක් ඔළුවේ තියෙනවා වැඩ කරන්ද. එහෙම කරොත් කරන විදිහට වැඩ කරන්ද හිතා ගන්න බැරි පෙරලි අනිත් පැත්තට වෙලා තියෙන්නේ. හරි.
ඒ අරින්න මොනවද කියලාවත් හිතන්න එපා. මොනව වෙයිද පුළුවන් වෙයිද මේ වෙලාවේ අනිත් නරකම දේ තමයි පුළුවන් වෙයිද කියලා හිතන එක. පුළුවන් වෙයිද බැරි වෙයිද කෙහෙම්මලක් වැඩක් නැහැ. මොකද බැරි වෙයි කිව්වොත් නිකන් ඉන්නද? පුළුවන් වෙයි කියලා නිකන් හිටියම පුළුවන් වෙනවද? මෝඩ වෙන්න එපා. පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක හිතන්න කාලේ නාස්ති කරන්න එපා. ඉස්සර කරන්න තිබිලා බැරි වෙච්චව හිතන්න කාලේ නාස්ති කරන්න එපා. පුළුවන් වෙන්න හරි බැරි වෙන්න හරි මේ වෙලේ ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක මේක කරන එක විතරයි. එන පුළුවන් වෙයිද අනේ අපරාධي තව මාසයක් මෙහෙම වැඩ කරා නම් අපරාධي ඉස්තර ඉඳන් මේක තීරණ අපරාධي අර ගොංකම කරේ නැත එව්වා හිත හිත පසුතැවෙන්නවත් අනාගතය ගැන අනේ මට පුළුවන් වෙයිද මට අරයා බැරි වෙයි කිව්වා දැන් මම මොකද කරන්නේ මගුල් කියවන්න එපා හරිද පුළුවන් වෙයිද බැරි වෙයිද ඉස්තර පසුතැවීම ඔය සියල්ල ඕවා ගැන හිතන එක ඔයාලා ඉන්න තැනින් පල්ලෙහාට අරන් යන්නේ මේ අන්තිම මාසේ පවා C මට්ටම් වල ඉඳන් A වලට ගියපෙවුන් ඉන්නවා S මට්ටම් වල ඉඳන් B වලට ගියපෙවුන් ඉන්නවා උන්ගේ තියෙන එකම වෙනස තමයි උන්ට වෙන ලෝකයක් නෑ උන්ට පුළුවන් ද බැයිද කියන එකවත් ලෝකයක් නෑ උන් කරන්නේ වැඩ කරන එක විතරයි එහෙම කරන්ඩ ඉන් එහා මොකුත් හිතන්න එපා හැංගීම් දැනීම් නෑ රොබෝ කෙනෙක් කියලා හිතාගෙන මේ අන්තිමට ගියේ වැඩ කරන්න ඊට පස්සේ ආයෙමත් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න හරි ඔය ටික තමයි කියන්න දෙන්නේ එහෙනම් මම හිතනවා මේ කරන වැඩ වලින් ඔයාලා හොඳ ප්‍රයෝජනයක් ගන්න වෙයි කියලා ඒකේ ප්‍රයෝජන අනිත් පැත්තට තියෙන ඔයාලා හරි රිසල්ට් එකක් දාලා අනිත් පැත්තට අපිට ඒක මෙන්න අර ඒ කරපු දේට සාධාරණයක් කරා කියවොත් විතරයි එවනම් ඔය විදිහට වැට්ටික් කරගෙන යන්න හිතන එක නතර කරලා වද වෙවි ඉන්න එක නතර කරලා ස්ට්‍රෙස් දානම්මනම් මොකුත් අදාළ නැහැ දවස් 20 ගානක් තියෙනවා ඔයා කවුද කියලා ඔයාටම ඔප්පු කරගන්න කරලා පෙන්නන්න ජය වේවා මාන්සලා වැට්ටික් කරන් යන් කියපු විදිහට පිළිවෙලට නම් වැඩේ වෙන්න ඕනේ